කොහොමද ඔයාලට? පරිස්සමින් ඉන්නව නේද? මම මේ vlog එකෙන් ඔයාලට අරගෙන ආවේ මගේ 2026 ජර්නල් එක කොහොමද මං හැදුවේ කියලා. මුලින්ම කියන්න ඕනේ මම බුලට් ජර්නල්, ග්‍රැටිටියුඩ් ජර්නල්, ඩයරි වෙනම තියාගෙන නැහැ. මම හැමදේම ලියන්නේ මේ ජර්නල් එකේමයි. ඒක මගේ විදිහ. ඔයා කැමති නම් ඔයාට මේ විදිහට එකම ජර්නල් එකේ කරන්නත් පුළුවන්. නැත්නම් වෙනම ජර්නල් යූස් කරන්නත් පුළුවන්. අනිත් තමයි ඔයාට කැමති පොතක් මේකට ගන්න. ජර්නල් බුක්ස් වෙනම ගන්නත් තියෙනවා. ඔයා කැමති නම් ඒව යූස් කරන්න. මම නම් ගත්තේ B5 drawing book එක. ඒ වගේම තමයි ඔයාට ස්ටිකර්ස්, පික්චර්ස්, කලර් පෙන්ස්, හයිලයිටර්ස්, කලර් පෙන්සිල්ස් යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි හෑන්ඩ් ඩ්‍රෝවින් ආර්ට් කරන්නත් පුළුවන්. ඒක ඔයාගේ මයින්ඩ් රිලැක්සින් වලට ගොඩක් හොඳයි. මම නම් කැමති හෑන්ඩ් ඩ්‍රෝවින් කරන එකට. මම දැන් මගේ ජර්නල් එක හදපු විදිය ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ කවර් පේජ් එක. මම නම් HND එකට ගැලපෙන විදිහට තමයි මම කවර් පේජ් එක ඩිසයින් කරේ. ඔයාලට කැමති විදිහට මේ කවර් පේජ් එක ඩිසයින් කරගන්න පුළුවන්. Pinterest එකේ ලස්සන ideas තියෙනවා. ඔයාලට ගැලපෙන එකක් තෝරගන්න පුළුවන්. මම ඊළඟට කැලෙන්ඩර් එක අලව ගත්තා. ඊට පහලින් මම ගැන විස්තරයක් ලියන්න ඉඩ තිබ්බා. කැමති දේවල්, බලාපොරොත්තු, ඒ වගේ දේවල් වලට. ඊළඟ පිටුවේ මම මොටිවේෂනල් සෙන්ටෙන්ස් එකක් ලිව්වා. එතකොට අපි හැමදාම ජර්නල් එක ලියන අතර ගත්තම මේ සෙන්ටෙන්ස් එක අපි කියවනවා. එතකොට අපේ ගෝල්ස් අපිට මතක් වෙලා ඒව වෙනුවෙන් වැඩ කරන්න හිතෙනවා. මම ඊළඟ පේජ් එකේ monthly cover page එක ඩිසයින් කරා. ඔයාට පුළුවන් ඕනි නම් month එකට එක theme එකක් ගන්න ඩිසයින් කරන්න. ඔයා January cover page එකට flower theme එක use කරනවා නම් ඔයා January month එකේම pages ඔක්කොටම ඒ theme එක ඩිසයින් කරන්න. එතකොට ඔයාගේ ජර්නල් එකේ ලස්සන වැඩි කරගන්න පුළුවන්. මං ඊළඟ පිටුවට දැම්මේ movies. මේ මං January month එකේ බලන movies ලියන්න තමයි මේ page එක වෙන් කරේ. අපේ HND එකට අනිවාර්යෙන් ෆිල්ම්ස් බලන්න ඕනේ. ඒක නිසා තමයි මං ඇඩ් කරේ. මං ඊළඟට ඇඩ් කරා mood tracker එක. මේකේ දවස් 31ක් තියෙනවා. ඔයා දවසින් දවස ආගේ mood එකට අනුව මේ රවුම කලර් කරන්න. මං ඇඩ් කරලා තියෙන්නේ purple happy, pink lovely, yellow stress, green calm, blue sad. ඔයාගේ කැමැත්ත අනුව මේ කලර්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මං ඊට පස්සේ ඇඩ් කරේ books. ඒ කියන්නේ මං ජනවාරි මාසේ කියවන පොත් ටික. අන්තිමට මම මේ page එක use කරේ goals ටිකට. goals page එක ඔයාට කැමති නම් ජනවාරි cover page එකට කලින් add කරන්න පුළුවන්. එතකොට මුළු year එකේම goals ඔයාට ඒ page එකේ ලියන්න පුළුවන්. නැත්නම් ඔයාට month එකෙන් month එක goals ලියන්න වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ජර්නල් එකේ ජනවාරි month එක ඩිසයින් කරේ. ඔයාගේ ජර්නල් එකත් මේ විදිහටම වෙන්න ඕනි කියලා නීතියක් නැහැ. මේකට ඔයාට අවශ්‍ය විදිහට දේවල් ඇඩ් කරලා ඔයාගේ ස්ටඩි වලට තව ස්ටඩි ට්‍රැකර් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඔයා A level ස්ටුඩන්ට් කෙනෙක් නම් සබ්ජෙක්ට් තුනට වෙනම ස්ටඩි ට්‍රැකර්ස් හදන්නත් පුළුවන්. නැත්නම් ඔයාට කොරියන් ස්ටඩි ප්ලෑනර් එක උනත් මේකට යූස් කරන්න පුළුවන්. ඒක ස්ටඩි කරන අයට ගොඩක් හොඳ ක්‍රමයක්. මාත් A level වලට ඒක යූස් කරා. මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් මම පහලින් link එක දාලා තියන්නම්. මං කරපු vlog එකක ඒ ගැන වැඩි විස්තර තියෙනවා. එහෙනම් මං අදට ගිහින් යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.